안녕하세요. 여러분, 오늘은 제가 말씀드릴 주제는 한국의 5대 국경일대입니다. 그 5대 국경일은 어떤 사람한테 중요하냐면은 한국에서 사회던 프로그램 시험 보려고 생각 갖고 있는 사람한테도 스리랑카에서 EPS 토픽 시험 보시고 한국의 원 예정인 사람한테도 아주 매우 중요한다고 생각합니다. 그뿐만 아니라 한국에서 일하고 있는 스리랑카 근로자한테도 그 5대 국경일이 어떤 일인지 알게 되면은 중요한다고 생각합니다. 일단은 그 5대 국경일은 어떤 일인지 우리한테 어떻게 중요하는지 알아보겠습니다. අපි බලමු මේ කොරියානුවන්ගේ ප්‍රධාන රතුනිවඩු පහ මොනවද මොන දිනයන්ටද යෙදිලා තියෙන්නේ කියලා. පළමුව කතා කරන්නේ තුන්වෙනි මාසේ පළවෙනිදට යෙදිලා තියෙන තමිල් ජොල් ගැන. දෙවෙනියට 7 වෙනි මාසේ 17 වෙනිදාට යෙදිලා තියෙන චේහොන් ජොල් ගැන. තුන්වෙනියට 8 වෙනි මාසේ 15ට යෙදිලා තියෙන වම්බොක් ජොල් ගැන. හතරවෙනියට 10 වෙනි මාසේ 3 වෙනිදාට යෙදිලා තියෙන චේචොන් ජොල් ගැන තමයි කතා කරන්නේ. අවසානයේට 10 වෙනි මාසේ 9 වෙනිදාට යෙදිලා තියෙන හංගල් නල් ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ ප්‍රධාන පල්ගන්නල් පහට මෙයාලගේ ජාතික කොඩිය ඒ කියන්නේ තේගක්කි එසවීමට ඒ කියන්නේ කොරියානු භාෂාවෙන් කේයන් හදා එසවීමට මේ දවස් පහට අමතරව තව නිවාඩු තියෙනවා. ඒ දිනවලත් මෙයාලගේ මේ ජාතික කොඩිය ඔසවන්න අමතක කරන්නේ නැහැ. මේ දකුණු කොරියානු වැසියන් විසින් තමිල් ජොල් කියලා වෙනම නිවාඩු දිනයක් හදාගෙන ඇයි මේක සමරන්නේ? පොඩි ඉතිහාස කතාවක් තියෙනවා. බලමු මොකද්ද මේ ඉතිහාස කතාව කියලා. 1910 දී ජපානයේ විසින් දකුණු කොරියාව ආක්‍රමණය කරනවා. 1910 සිට 1945 දක්වා ජපාන් යටත් විජිත පාලන සමයක් තමයි දකුණු කොරියාවේ ක්‍රියාත්මක වෙන්නේ. මේ ජපාන් යටත් විජිත පාලන සමය කොරියානු භාෂාවෙන් ඉල්ජේ කම්ජොංග කියලා කියනවා. ඉල්ජේ කම්ජොංග කියලා කියනවා. ඉතින් එදා මේ කාල සීමාව දකුණු කොරියානු වැසියන්ට නම් තාම ආමෙහිම දුෂ්කර කටුක අත්දැකීම් තිබුණු කාලයක් වුණා. ඉතින් මේ ජපාන් ජාතිකයන්ගේ තාඩන පින්න දිගට දරාගෙන ඉන්න බැරුව මෙයාලා කැරැල්ලක් ආරම්භ කරා. මේ සටන් ව්‍යාපාරය ආරම්භ කරපු දිනය 1919 3 මාසේ 1 වෙනිදා. ඉතින් මේ 3 මාසේ 1 වෙනිදා ආරම්භ කර මේ කැරැල්ල මේ සටන් ව්‍යාපාරය සමරන්න තමා සෑම වසරකම 3 මාසේ 1 වෙනිදාට තමිල් ජොල් කියලා මෙයාලා නිවාඩුවක් යොදාගෙන ඒක සමරන්නේ. ඉතින් මේ සටන් ව්‍යාපාරයට එකල විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විවිධ වෘත්තිකයින්, සාමාන්‍ය කොරියානු ජනතාව සියලුම ජන කොටස් එකතු වෙලා තේහාන් තොම්රික් මන්සේ කියලා සටන් පාඨයක් මූලික කරගෙන තමයි මේ සටන් ව්‍යාපාරය ආරම්භ කරේ. තේහාන් තොම්රික් මන්සේ කියන්නේ කොරියාවේ නිදහස් ව්‍යාපාරයට ජය වේවා. ඉතින් මේ සටන් ව්‍යාපාරය ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් ඉන්නවා. ඒ යුක්වාන් සුන් කියන පාසල් දැරිය. ඉතින් මේ ජපාන් අධිරාජ්‍යයට එරෙහිව විශාල පීඩනයක් එල්ල කර දැරිය තමයි දැරිය. මේ දැරිවිය ජපාන් අධිරාජ්‍යයේ සිරබාරයේ ඉඳලා විවිධ වද හිංසාවට ලක් වෙලා නිරාහාරව ඉඳලා ජීවිතෙන් සමුගත්තා. ඉතින් මේ චරිතය තමිල් ජොල් ගැන කතා කරද්දී කතා නොකරම බැරි නේ තමයි මම ඔයාලට ඒ ගැනත් කියලා දුන්නේ. මේ ඔදේ කුග්ගුන් අතරි මම ඔයාලට දෙවෙනියට කියලා දෙන්න යන්නේ චේහොන් ජොල් ගැන. ජුලයි මාසේ 17 වෙනිදාට තමයි මේ දිනේ යෙදිලා තියෙන්නේ. කියන්නේ කොරියානු භාෂාවෙන් චිරෝරේ චිරිල් තමයි මේ දිනේ යෙදිලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ චේහොන් ජොල් කියන වචනය කොහොමද කොරියානු භාෂාවෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. චේහොන් ජොල් කියන වචනේ චේ කියන්නේ චේජෝම් හදා කියන වචනේ කෙටි කරලා. චේජෝම් හදා කියන්නේ නිර්මාණය කරන. ඊළඟට හොන් කියලා යොදලා තියෙන්නේ කොරියානු නීතියට. කොරියන් භාෂාවේ හොන් පොප් කියලා කියනවා. හොන් කියන වචනේ දෙවෙනියට යොදාගෙන තියෙනවා. ඊට පස්සේ මම අර වලට සමිල් ජොල් වලදී කියලා දුන්න ජොල් කියන වචනේ විශේෂ දිනේ අවධිය උත්සවය වගේ අර්ථයක් තමයි ජොල් කියන වචනේ ඉන්නේ. ඒ කියන්නේ වචන තුන එකට ප්‍රත්‍ය වෙලා චේ හොන් ජොල් කියලා තමයි මෙයාලා කියන්නේ. ඉතින්
1945 ජපන් අධිරාජ්‍ය විසින් නිදහස ලබාගත් පසුව මෙයාලගේ විධිමත් පාලන තන්ත්‍රයක් නිර්මාණය කරගන්නේ පළමුව 1948 7වෙනි මාසේ 17 වෙනිදා. ඒ දිනය සමරන්න කොරියානු ජාතිකයෝ ටේහොන්ජොල් කියලා වෙනම දිනයක් නිර්මාණය කරගෙන ඒක සමරනවා. තුන්වෙනිට කතා කරන්නේ වම්බොක්චොල් ගැන. 8 වෙනි මාසේ 15 වෙනිදා තමයි මේ වම්බොක්චොල් එදිලා තියෙන්නේ. මේ වම්බොක්චොල් වලට පොඩි ඉතිහාස කතාවක්. ඊට කලින් මේ වම්බොක් කියන වචනේ කොරියානු භාෂාවෙන් කොහොමද හැදිලා තියෙන්නේ කියලා බලන්න. ක්වාන් කියන්නේ කොරියානු භාෂාවෙන් ආලෝකයට. පිච් කියන්නේ කොරියානු භාෂාවෙන් ආලෝකය. බොක් කියන්නේ නැවත ලබා ගන්නවා. සසි පෙයත්තා නැවත ලබා ගන්නවා. ඒ කියන්නේ ක්වාම් බොක් එළිය නැවත ලබා ගන්නවා. ජොල් කියන්නේ අවදිය දිනේ විශේෂ දිනේ. ක්වාම්බොක් ජොල්. ඒ වගේම ක්වාම්බොක් හදා කියලා කොරියානු භාෂාවෙන් නිදහස නැවත අත්පත් කරගන්නවා කියලා කියනවා. ඉතින් මෙම ක්වාම්බොක් ජොල් කියන වචනේ මෙහෙම හින්දා තියෙනවා වගේ මේ ක්වාම්බොක් ජොල් කියන මේ දිනේට විශේෂ ඉතිහාස කතාවකුත් තියෙනවා. අපි බලමු මොකද්ද මේ ඉතිහාස කතාව. 1910 සිට 1945 දක්වා ඉල්ජේ කම්ජොන්ගේ තිබ්බා. මම ඔයාලට අර සමිල් ජොල්දී සඳහන් කරේ ජපාන් යටත් විදිහට පාලන සමය. ඉතින් 1919 තුන්වෙනි මාසේ පළවෙනිදා මෙයාලා සටහන ආරම්භ කරලා මේ සටන ව්‍යාපාරය අවසානයේදී 1945 8වෙනි මාසේ 15 ජයග්‍රහණය කරනවා. ජපාන් යටත් විදිහට අධිරාජ්‍යවාදීන්ගෙන් මෙයාලා දකුණු කොරියාව මුළු මනින්ම නිදහස් කරගන්නවා. මේ දිනය මෙයාලා ක්වාම්බොක්චොල් කියලා යොදාගෙන මෙයාලගේ නිදහස සමරනවා. ක්වාම්බොක්චොල් කියන්නේ මෙයාලා දකුණු කොරියාව කොරියානුව ජපාන් අධිරාජ්‍ය විසින් නිදහස් වුණු දිනය. හතරවෙනිට කතා කරන්නේ 10 වෙනි මාසේ 3 වෙනිදාට දීලා තියෙන කේචොන්ජොල් ගැන. මේ කේචොන්ජොල් කියන වචනය කොරියානු භාෂාවෙන් කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා අපි බලමු. කේ කියන්නේ විවුර්ත වෙනවා. ජොල්ලිදා. ජොල් කියන්නේ අහස හානල්. අහස විවුර්ත වූ දිනය කේචොන්ජොල් කියලා කියනවා. ඉතින් මේ අහස විවුර්ත වූ දිනය මොකද්ද? ඇත්තටම මේකට ලස්සන ඉතිහාස කතාවක් තියෙනවා. අපි බලමු මොකද්ද මේ ඉතිහාස කතාව කියලා. කොරියානු ජාතිය ආරම්භ වුණේ වලහෙක්ගෙන් කියලා මෙයාලා විශ්වාස කරනවා. අපි ලංකාවේ අපේ ජාතිය ආරම්භ වුණේ සිංහයෙක්ගෙන් වගේ. ඉතින් අපි බලමු මොකද්ද මේ ඉතිහාස කතාව කියලා. හවාන්නුන් කියන දෙවියා කොරියාව ඉහළ ප්‍රදේශයේ තියෙන දෙබෙක්සන් කියන කන්ද ඉහළ ප්‍රදේශයෙන් අහස විවෘත කරගෙන කොරියාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සමයේ කොටියෙකුයි වලහෙකුයි කතා වෙලා තියෙනවා අපි මිනිස්සු වෙමු කියලා. අපි මිනිස්සු වෙන්න මේ දෙවියා ගාවට ගිහලා අපි වරමක් කෙල්ලගමු කියලා. ඉතින් මේ දෙවියා ගාවට මොන් දෙදෙනා ගියන් පස්සේ පන්නු කියන දෙවියා කියලා තියෙනවා උඹලට මිනිස්සු වෙන්න කැමති නම් මම දෙන මේ කොළ සුප් කියන කොළ විශේෂයයි සුදු ලුණු මානලුයි දවස් 100ක් ඉරේලියවත් වෙන්නේ නැති ගල් ගුහාවකට වෙලා ඉන්න කියලා. ඉතින් කොටියා මාස බසක සතෙන් නිසා උට වැඩි කාලයක් මේ සුදුරුනේ කොළයි කකා ඉන්න බැරුණ ඔහු පලා ගියා. ඉතින් අවසානයේදී වලහා කොමාරි ඉවසීමේ ශක්තිය ප්‍රගුණ කරමින් දවස් 100 ගත කරා. ඉතින් අවසානයේදී මේ පන්නුන් කියන දෙවියා මේ වලහට ගැහැණු ආත්මයක් ලබනවා. අවසානයේදී මේ ගැහැණු මේ වලහා ගැහැණියක් වුණාන් පසු මේ දෙදෙනා විවාහ වෙලා දරුවෙක් හදනවා. මේ දරුවා තංගුන් කියන තංගුන් රජතුමා. ඉතින් මේ රජතුමා විසින් හොජෝසොන් කියන කොරියාවේ පළමු රාජ්‍ය නිර්මාණය කරනවා. ඉතින් මේ මෙතනින් තමයි කොරියානු වැසියන්ගේ ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු වෙන්නේ. ඉතින් මේ අහස විවෘත වුණේ ක්‍රිස්තු වර්ෂ ඒ කියන්නේ කිවොන්ජොන් 2333 10 වෙනි මාසේ 3 වෙනිදාට මේ අහස විවෘත වූ දිනය මෙයාලා සමරන්න කේචොන්ජොල් කියලා යොදාගෙන සමරනවා. අපි අවසානයේ කතා කරන සුද්ධංගිල් එක වෙන්නේ අඟල් නල් ගැන. අඟල් නල් 10 වෙනි මාසේ 9 වෙනිදා තමයි ඉදිරියට තියෙන්නේ. ඉතින් මේ අඟල් නල් කොරියානු භාෂාව ඉගෙන ගන්න ඔයාලටත් මටත් තාම වැදගත් දිනයක්. ඉතින් මේ අඟල් නල් වලට ඉතිහාස කතාවක් තියෙනවා. අපි ඒ ඉතිහාස කතාවත් බලමු. අතීතයේ කොරියානු වැසියෝ
චීනයෙන් පැමිණි හංචා කියන අසීරු අක්ෂර මාලාව තමයි භාවිතා කරගෙන ඉඳලා තියෙන්නේ. මේක ඉතාම සාමාන්‍ය ජනතාවට උන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ලියන්න කරන්න හරිම අසීරුයි. ඉතින් දෝසෝන් අධිරාජසා මේ සේජොන් දෙවන් කියන රජතුමා මේ ගැටලුව ගැන කල්පනා කරලා නව චීන අක්ෂර සමගාමී චීන අක්ෂරද සම්බන්ධ කරගෙන නව කොරියානු කෝඩියක් නිර්මාණය කරා. මේක කොරියානු භාෂාවෙන් හුන්මින්ජොම් හෙරෙයිබොන් කියලා කියනවා. ඉතින් මේ කෝඩිය 1443 තමයි නිර්මාණය කරලා ඉවර කරලා තියෙන්නේ. නමුත් මහජනතාවට මේ භාවිතා කරන්න 1446 තමයි සේජොන් දෙවන් රජතුමා විසින් යොදලා තියෙන්නේ. ඉතින් මේ හංගල් කියන දවස ඔයාලටත් මටත් ගොඩක් වැදගත් වගේම කොරියානු වැසියන්ටත් ගොඩක් වටිනවා. ඉතින් මේ දවස මෙයාලා සිහි කරන්න තමයි මේ 1446 10 මාසේ 9 වෙනිදා කොරියානු කෝඩිය ආරම්භ වූ දවස මෙයාලා මේ සමරන්න යොදාගෙන තියෙන්නේ. අද මම ඔයාලට කියලා දුන්නේ කොරියාවේ දින විශේෂ නිවාඩු දවස් 5ක් ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා කොරියානු භාෂාව දැනුමට යම් කිසි දෙයක් එකතු කරලා දෙන්න පුළුවන් වුණා නම් ඇත්තටම මේක ගොඩක් මට වටිනවා. මේ වගේම මේ දේවල් ඔයාලා නිකන් ලියමින් සවන් දෙමින් ප්‍රශ්න කරමින් ඔයාලගේ විභාග වල සූදානම්ව ඔයාලට මේ තමන්ගේ දැනුම නියමාකාරයෙන්ම විභාගයේදී යොදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ කොරියානු භාෂාව කොරියානු සංස්කෘතිය ගැන දන්න දේවල් ඉස්සරහට ඔයාලට මම කියලා දෙන්න හිතන්නේ. ඉතින් පේජ් එක follow කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ කොරියානු භාෂාව ඉගෙන ගන්න වගේ යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න කියලා මම ඉල්ලලා සිටිනවා කට්ටියගෙන්. ඉතින් හැමෝම ඔයාලගේ ටාගට්ස් වලට යන්න මහන්සියලා වැඩ කරන්න. ඉතින් හැමෝටම ජය වෙන්න ඕන, සුබ වෙන්න ඕන. පෙරුවන් සරණයි. 여러분, 오늘은 제가 한국에 5대 국영일대에 알아봤습니다. 여러분도 그 가르쳐주신 것들 자꾸 외우면서 복습하시면은 좋습니다. 그리고 하는 모든 일들 열심히 하시면은 다 이루어질 수 있습니다. 그러면은 항상 건강하시고 행복하세요. 안녕.